අල ගලවලා මේ දැන් හොඳ අල තෝරලා හොඳ අල වෙන් කරනවා. වෙන් කරලා මෙන්න මේ ගෝණි වලට දාලා වෙනම අරන් තියන්න යන්නේ. ඒකට ඒ දානකොට ගෝණි වලට දානකොට මෙන්න මේ පවුඩර් එක මේක තමයි අල කල් තියා ගන්න පවුඩර් එක. මේක දාලා මේ ගෝණි වලට දාලා අර මං කිව්වා වගේම මේ තෙතමනේ නැති හොඳ තැනකින් තියන්න ඕනේ මේක. මේ ඒ කියන්නේ එළිය වැටෙන්නේ නැති. එතකොට තෙතමනේ අඩු ඒ වගේ තැනකින් තමයි තියන්න ඕනේ. එතකොට තමයි අපිට සෑහෙන කාලයක් මේ අල මේ කල් තියා ගන්න පුළුවන්. නැත්තම් ටක් ගාලා අර එළිය වැටෙන කොටයි තෙතමනේ එන කොටයි මේක වල ටක් ගාලා පැලවෙන්න බලනවා. ඒකට තමයි මෙන්න මේ පවුඩර් එකක් තියෙන්නේ. මේක දාපුවම ගොඩාක් කල් තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ සවුත් වෙච්ච අල මම අල ගලවපු දවස් දෙකේම මේක කරා නම් මේ වෙන් කරලා ගෝණි වලට දැම්මම මේ විදිහට සවුත් වෙන්නේ. මොකද අර සවුත් වෙන අල ඒවා ඉස්ම ගෑවුනහම අනිත් එකක් ටක් ගාලා සවුත් වෙනවා. ඒක නිසා අපිට දැන් හොඳම අල තමයි මේ වගේ හොඳම අල ටික වෙන් කරලා මේ ගෝණි වලට දාලා අර කුඩු එක දාලා වෙන් කර ගන්න ඕනේ. නැත්නම් එහෙම තව සතියක් මේ විදිහට තිබ්බොත් මේකෙන් භාගයක්ම සවුත් වෙලා යනවා. අරකින් සමහර ඒවා තෝරලා ගෙදර කණ්ඩ පාවිච්චිට ගන්න පුළුවන්. කල් තියා ගන්න එකට නම් කවදාකවත් පොඩ්ඩක්වත් සවුත් එක වෙච්ච එකක් ගන්න හොඳ නැහැ. ඒ වුණොත් අර ඒකේ සවුත් වෙච්ච ඉස්ම ගෑවිච්ච ගමන් අනිත් ඒවා ටක් ගාලා සවුත් වෙනවා.